රුපියල් 99,000ක එක හොටෙල් රූම් එකකට වියදම් කරලා විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා සුන්දරත්වයේ විදින යාලා කැලේම ගස් උඩ හදලා තියෙන හොටෙල් එකක ආතල්ලයක් ගන්න ඕගොල්ලන්ට රුපියල් 12500යි වියදම්. රූම්ස් තියෙන්නේ ගස් උඩ. බ්‍රෙක්ෆාස්ට් එක දෙන්නේ ගල් තලාවක්, නිල් වලාවක් යට ඉඳගෙන ගල් තලාවක් උඩ ඉඳගෙන. ඔයාගේ යත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න දෙපාරක් හිතන්න එපා. මේක තනිකර දිව්‍ය විමානයක්. මේ තමයි ලස්සන ලංකාව. මේ තමයි යාලා කැලේ මැද්දේ තියෙන ලස්සනම හොටෙල් එක ලෙපර්ඩ් නෙක්ස්. මේකේ තමයි ඔයාට රුපියල් 12500ට මේ ෆුල් පැකේජ් එකම දෙන්නේ. අපි ගිය වාහන එළියෙන් තියලා සෆාරි ජීප් වල මේගොල්ලන්ගේ හොටෙල් එකටම එක්කන් ගියා මහා රෑ කළුවරේ මේ කැලේ මැද්දේ. මේ 12500 පැකේජ් එකේ මේ හැමදේම තියෙනවා. ලඳු කැල ඇලි කරලා හදලා තිබ්බ පුංචි අඩිපාරවල් මැද්දෙන් ලන්තෑරුම් පාන්සිලු එළියෙන් ලොබි එකට ගියාම අපිට හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක තමයි මේ තියෙන්නේ. රූම්ස් වලට ගිහලා හොට් වෝටර් ටිකක් නාලා ආවයින් පස්සේ තමයි ඊළඟට අපිට හම්බුනේ මේ ඩිනර් එක. කැලෑවෙන් වට වෙලා තිබ්බ පුංචි මිදුලක ලන්තෑරුම් මෙලියයි පුංචි ගිනි මැලවල එළියයි වටේ ඉඳගෙන තමයි අපිට කන්න තියෙන්නේ. ස්පෙෂල් බාබකියු ඩිනර් එකක් තමයි අපිට තිබ්බේ. කූරු වල ගාලා බාබකියු කරපු අයිස්සෝ බාබකියු තිබ්බා, මාළු බාබකියු තිබ්බා, ජම්බෝ සොසේජ් බාබකියු කරලා තිබ්බා, දැල්ලෝ සමග තිබ්බා හනි පෝක් එක පට්ට රසට. මේන් කෝස් එකට අපිට හම්බුණා චිකන් රයිස් එකයි පැස්ටා සලාඩ්. ස්ටාර්ටර්ස් වලට හම්බුණා ස්ප්‍රින්ග් රෝල් එක බයිට් එකට කියලා තියන් ඉද්දි ඒක නෑ. හවස 7ට විතර මේ හොටෙල් එකට ගිහිල්ලා මේ ඩින්නර් එක එන්ජොයි කරන එක තමයි සුපිරම දේ. ගිහිල්ලා පොඩි අඩියක් එහෙම ගාලා ඉද්දි පට්ටාත්. මේ තියෙන අපිට හම්බුණ කහපාට ක්‍රීම් එකක් දාලා හදපු කේක් එක. දේශීය කොළ ජාතිත් හොඳයි මේ වයිබ් එකට. මේ උඩින් තියලා තියෙන්නේ මෙන්චි කොළයි කොළ පාට චෙරි ගෙඩිය. ස්වර්ණ කුමාරයා කුමාරි ඩෙසර්ට් එකට සොට් එක දීලා ගියා තනි වෙන්න ඕනේ. කපල් එකක් ගියොත් ඔයාලට ඩිනර් එක අරේන්ජ් කරන්න මෙතන තමයි. රේට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න මේ අංකව. අපි 9 දෙනෙක් ගිය නිසා අපිට 12500 වැටෙනවා. ඕගොල්ලෝ යන ගානත් එක්ක රේට් එක පොඩ්ඩක් චේන්ජ් වෙනවා. ට්‍රී හවුස් ඔක්කොම 4ක් තියෙනවා. අංග සම්පූර්ණ විදිහට හදලා තියෙනවා. AC කරලා හොට් වෝටර් දාලා ගස් උඩ කැලයක් මැද්දේ තිබ්බත් ඒ හැමදේම අංග සම්පූර්ණ විදිහට දීලා තියෙනවා. හිමිදිරි උදෑසන අවදි වෙලා මේ ලංකාව කියන පුංචි දිව්‍ය ලෝකේ දිහා බලන් ඉද්දි මෙතනට එලා කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක ඒක මාර ෆීලිං එකක්. ඔයා පිට රටක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නම් ඊළඟ පාර ලංකාවට එද්දි මත්තලට ටිකට් එක ගන්න. යාල කැලේ මැද්දේ තියෙන මේ ප්ලේස් එකට එන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ ඔයගොල්ලෝ. කුරුල්ලන්ගේ කිචිපිචියයි මේ ලස්සන හිරු කිරණින් විටමින් D ටිකක් අරගෙන මේ නැවුම් සුලන් ධාරාවලින් පිරිසිදු ඔක්සිජන් ටිකක් හොඳට ආග්‍රහණය කරගෙන කැලේ ඉන්න සත්තු බලලා කතරගමත් වැඳ පුදාගෙනම යන්න පුළුවන්. මේ පැකේජ් එකේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේක. ඉන්දියාප්පයි, පොල් සම්බෝලයි, පරිප්පුයි, චිකන් කරි එකක් හම්බ වෙනවා හොඳට සැරට හදපු. ඒ වගේම ෆෘට් ප්ලේට් එකයි, ෆෘට් ජූස් එකයි, පොල් රොටි, පාන් කේක්, පෑන් කේක්. මේ ඔෆර් එක හම්බෙන්නේ ජූලි 31 වෙනකම් විතරයි. මේ වීඩියෝ එක සේව් කරලා ෂෙයා කරලා තියාගන්න. මේ වගේ ලස්සන ප්ලේස් එකක් ඔයාලට තියෙනවා නම් ලකියාව අමතන්න. මේ වගේ ලස්සන තැන්වල විස්තර දැනගන්න ලකියාව ෆලෝ කරලා තියාගන්න.